අපේ මුහුණේ පෙනුම දෙගුණ තෙගුණ කරලා ලස්සන කරලා පෙන්නන විශේෂම දෙයක් තමයි මේ තොල් කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම කැමතියි අපේ තොල් ස්වභාවිකවම රෝස පාටට තියෙනවා නම්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ අපේ තොල් ස්වභාවිකවම රෝස පාට කරගන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද මේවා කරන්න කියලා. දෙහි සහ මීපැණි. අපේ තොල්වල පාට වැඩි කරන්න මේ දෙක අපිට ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. රෑට නිදා ගන්නකොට ඔයාලට කරන්න තියෙන්නේ මීපැණි ටිකක් සහ දෙහි බිංදුවක් එකතු කරලා මික්ස් එකක් හදාගෙන මේක ඔයාගේ තොල්වල ආලේප කරන එක. ඊළඟට ඔයාට මේක පහුවදා උදෑසන සෝදලා ඉවත් කරන්න පුළුවන්. ඊළඟ සත්කාරය තමයි මීපැණි සහ සීනි. ඉතින් ඔයාලට මේකට රතු සීනි ගන්නත් පුළුවන් සුදු සීනි ගන්නත් පුළුවන්. ලොකු කැට නැතිව පොඩි කැට තමයි ඔයාලා ගන්න ඕනේ. ඒක අපේ තොල් ආරක්ෂා කරගන්න අපිට උදව් වෙනවා. ඔයාලා කරන්න ඕනේ මීපැණි සහ සීනි ටිකක් කලවම් කරලා ඒකත් රාත්‍රියේ නිින්දට යන්න කලින් ඔයාගේ තොල්වල ආලේප කරලා පහුවදාට සෝදලා ඉවත් කරන එක. ඊළඟ එක තමයි සුදු පොල් තෙල්. සුදු පොල් තෙල් කියලා කියන්නේ අපේ තොල් පෝෂණය කරන වගේම අපේ තොල්වල තෙතමනේ රඳවා පවත්වා ගන්න ගොඩාක් උපකාර වෙන දෙයක්. රාත්‍රියේ නිින්දට යනකොට සුදු පොල් තෙල් ස්වල්පයක් ඇඟිල්ලට අරගෙන ඒක ඔයාගේ තොල්වල ගාලා ඔයාට නිදා ගන්න පුළුවන්. ඊළඟට ඔයාට තියෙන්නේ පසුවදා උදෑසන අවදි වුණාට පස්සේ මේක උණුසුම් වතුර වලින් මද උණුසුම් වතුර වලින් සෝදලා ඉවත් කරන්න. ඔලිව් ඔයිල් කියන්නේත් අපේ තොල් පෝෂණය කරන වගේම අපේ තොල්වල පාට වැඩි කරන තෙල් එකක්. ඉතින් ඔයාලට මේකත් අර විදිහටම තමයි කරන්න තියෙන්නේ. රෑට මේක ගාලා පසුවදා උදෑසන මේක ඔයාලට සෝදලා ඉවත් කරන්න පුළුවන්. අද මම කතා කරන අවසාන සත්කාරය තමයි කෝමාරිකා සත්කාරය. කෝමාරිකා කියලා කියන්නේ අපේ තොල්වල පැහැ වැඩි කරන්න වගේම අපේ තොල් පෝෂණය කරන්න අපේ තොල්වල තෙතමනේ රඳවා පවත්වා ගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ කෝමාරිකා මදේ ස්වල්පයක් අරගෙන ඒක තොල්වල ආලේප කරලා පසුවදා උදෑසනට මේක සෝදලා ඉවත් කරන්න. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි අපි මේ සත්කාර එක දවසක් කරාට අපිට ඒ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි මේ වගේ හරිම ප්‍රතිඵල ගන්න නම් අපි මේ සත්කාරයක් සතියක්වත් කරන්න ඕනි. ඉතින් සතියක් විතර කරනකොට තමයි අපිට මේ වගේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ආදරෙන් මතක් කරනවා මේ එක ක්‍රමයක් හරි ඔයාලා කරලා බලලා සාර්ථක ප්‍රතිඵල ගන්න කියලා. අදට ගිහින් එන්න සුබ දවසක්.